ලස්සන දැකිය හැක්කේ වතේ නොව හදවතේ නම් පලක් නැත ජීවිතේ මලක් මෙන් සුවඳ නැත්නම්. Hello everyone, welcome to Ananya Happy Cake. අද හදන කේක් එකේ තීම් එකත් එක්ක තමයි මට ඔන්න ඔය කතාව මතක් වුණේ. ඉස්සර ඉස්කෝලේ යන කාලේ කවුරු හරි ඔටෝග්‍රාෆ් එකක් ගෙනල්ලා මොනවා හරි ලියලා දෙන්න කිව්වම වැඩිපුරම ලියන ඒවා අතරේ ඔන්න ඕකක් තියෙනවා. හරි. අද කේක් එක ගැන මුලින්ම එක්ස්ප්ලেইন කරන්නම්කෝ. කිලෝ 1මාරක රිබන් කේක් එකක් මේ හදන්නේ ගාඩන් තීම් එකට. ඒ චූටි දුව ගොඩක් ආසයි කිව්වා මල් වත්තකට. ඉතින් අපි මේ තීම් එකට තමයි මේ කේක් එක හදාගෙන යන්නේ. බටර් අයිසින් එකෙන් තමයි සම්පූර්ණ බඩකිට දාන්නේ. අපි ෆ්ලවර්ස් ඇන්ඩ් ටොපර්ස් විතරයි ෆොන්ඩන්ට් අයිසින් එකෙන් හදන්නේ. ඉතින් ඔයාලා බලාගෙන ඉන්නකෝ කේක් එකේ ෆයිනල් ලුක් එක කොහොමද කියලා. මේ කස්ටමර්ගේ මම දැක්ක හොඳම දේ තමයි ඕඩර් එක දාලා එයා මට WhatsApp කරලා එයාගේ ඩිසයින් එක දාලා ප්‍රයිස් එක ඇහුවා. ඊට පස්සේ මම එයාට ප්‍රයිස් එක කිව්වා. ඊට පස්සේ account details ඉල්ලගෙන full payment එක කරලා එතන එහාට එයා මගෙන් වචනයක්වත් අහුවේ නෑ. කීයටද ගේන්නේ, කවද්ද ගේන්නේ, කොහොමද වෙන්නේ කියලා එයා මට ඔක්කොම ඩීටේල්ස් දාලා කිව්වේ. අහවල් දවසේ අහවල් වෙලාවට අහවල් තැනට ගේන මේකට ඔයාලට සම්පූර්ණ නිදහස තියෙනවා. මට ඕනේ ගාඩන් තීම් එකේ කේක් එකක්. ඔයා ඒක ලස්සනට රසට හදලා දෙයි කියලා මම ඔයා විශ්වාස කරනවා. එච්චරයි. ඉතින් ඇත්තටම මේ විශ්වාසය මට දීපු වටිනාකමට මං හිතන්නේ මං උපරිම සාධාරණයක් කරා. on time on date ලස්සනට හිතුවටත් වඩා අපි මේ කේක් එක යා වෙනුවෙන් කරලා දුන්නා. ඉතින් thank you so much මේ විදිහට අපිව විශ්වාස කරනවට. ඒ වගේම කස්ටමර්ගේ හැපි ෆීඩ්බැක් එකත් ඔයාලට බලා ගන්න පුළුවන්. හරි. සම්පූර්ණ බටර් අයිසින් එකෙන් තමයි මේ කේක් එක කවර් කරලා තියෙන්නේ. ටොපර්ස් විතරයි මේ විදිහට ෆොන්ඩන්ට් වලින් අපි හදලා තියෙන්නේ. ලස්සනම කියුට් බනීස්ලා, එතකොට ෆ්ලවර්ස් මේ විදිහට ටොපර්ස් හදාගෙන ඔයාලා බලන්න කොහොමද කේක් එක හදන්නේ කියලා. ඒ අතරේ අර මම මුලින්ම කිව්ව කතාව තියෙන්නේ ලස්සන දැකිය හැක්කේ වතේ නොව හදවතේ න. සෝෂල් මීඩියා වල ඉන්නකොට ගොඩාක් හිත රිදෙන දේවල් ඇහෙනවා. ගොඩාක් හිත රිදෙන කමෙන්ට්ස් මම දකිනවා. මම මේ ළඟදිත් දැක්ක කවුරු හරි මට කමෙන්ට් එකක් දාලා තිනවා. ඔයාගේ හරි අහංකාරකම, ඔයා මේ අනිත් මිනිසුන්ව පහත් කරන්න එපා. අනිත් මිනිසුන්ව මොකද්ද හෙලා දකින්න එපා. මොනවාද මේ තමන්ගේ වැඩේ හරියට කරගෙන යන්න. ඔන්න ඔහොම මට ඉතින් ඒක දැක්කම ඇත්තටම hina ගියේ මොකද නිසා නෙවෙයි. මං ගැන හරියට දන්න කෙනෙක් නම් කවදාවත් ඒ කමෙන්ට් එක දාන්නේ නැහැ. මොකද කවදාවත් වචනකින්වත් තව කෙනෙක් රිද්දන જાතියේ මිනිස්සෙක් නෙවෙයි මම. හරි, ඒවා ප්‍රශ්නයක් නෑ. එක එක අය එක එක විදිහ. හැබැයි ඉතින් මූණ විතරක් නෙවෙයි හිතත් ගොඩාක් ලස්සනට තියාගත්තොත් තමයි අපේ ජීවිතය තව තවත් සාර්ථක වෙන්නේ. එහෙනම් ඉතින් අද වීඩියෝ බලන් හිටියට thank you so much. ලස්සන රස කේක් හදාගන්න විශ්වාසයෙන් එන්න අපි ළඟට.